ඒ ලෝව පාලනය කරන්නාට අද මොකද කරන්නේ? මෙතන ගරහනවා. අපි පඩි ඉල්ලපුවාම අපිට ගරහනවා. මං කිව්වා ගරහන්න එපා. එක ඔය පුද්ගලෙක් දෙන්නෙක් අල්ලගෙන මෙහෙම කරා කියන්න එපා. මේක මේ පුද්ගලයන් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මේක මේ ආයතන පිළිබඳ ප්‍රශ්නයක්. මේ ආයතන කකුල් දෙකෙන් පා ගන්න අපි දෙන්නේ නැහැ. මේකට අවමන් කරන්න එපා. මේකට යට කරන්න එපා. මේක යටත් කරන්න අපි දෙන්නේ නැහැ. මේ නිසා තමයි මේ අවසන් කාලෙත් අපිට එළියට ඇවිල්ලා කතා කරන්න වෙලා තියෙන්නේ. පෙන්ෂනරේ ගෙදර යන්න ලෑස්ති නැතිව මේ පාරේ වැහලා කතා කරන්නලා තියෙන්නේ. මේ විශ්වවිද්‍යාල පද්ධතිය මෙහි ගෞරවය බුද්ධිමතාගේ ගෞරවය පුතාගේ ගෞරවය ආරක්ෂා කරන්න වෙනවා. ඒක රකින්න දන්නේ නැත්නම් ඒක ආරක්ෂා කරන්න නැත්නම් ඒ සමාජය පිරිනවනවා. මේ සමාජය පිරීලා තියෙන ඒ නිසා අපිට කරන්න මේ පාසල් ගුරුවරයෝ මේ සැලකිල්ල තමයි. ඒගොල්ලෝ වැඩ කරන කාලේ පැය 8ලු. අපි වැඩ කරන කාලේ පැය 2ලු. එහෙමනේ කියන්නේ. ගුරුවරයා ඉස්කෝලේ උගන්වන්න යන්න ඒකට දැනුම හොයන්න කොච්චරනම් හොයන්න ඕනද? මේ ගුරුවරයා ඉතින් අපිට ෆෝන් කරලා සර් අරක කොහොමද මේක කොහොමද මේ විෂය මෙහෙම කොහොම හරිද මේ අහන ගුරුවරු හොයනවා. මම නම් කියන්නේ ගුරුවරු පැය 4න් ගෙදර යවන්න ඕනේ. ගුරුවරු ළමයින්ට උගන්වන්න ලෑස්ති වෙන්න. ඒ ගුරුවරයා දැනුම හොයන්න දැනුම ගොඩනගන්න මහන්සි නැත්තම් හෙට පාසලේ උගන්වන්නේ මොනවද? අපි මොකද කරන්නේ? අපේ කාලය මේ පන්ති කාමරේ කාලය නෙවෙයි. ඒක අපි විනෝදයෙන් ගත කරන තෘප්තිය මොකද අපේ ශිෂ්‍ය සමග දැනුම බෙදා ගන්නවා. බෙදා හදා ගන්නවා. අපි ඇත්තටම කරන්නේ එයින් පිට දැනුම හොයනවා. දැනුම ගොඩනගනවා. මම සාමාන්‍ය හැමදාම නිදා ගන්න රෑ 1ට. මං ආවුදේ 5:00ට හැරිනවා. මං ගෙදර ගියාම 6ට නිදා ගන්නවා. 8ට නැගිටිනවා. ඊට පස්සේ දවසේ වැඩ පටන් ගන්නවා. ඒ තමයි ලියන වෙලාව. ඒ තමයි කියවන වෙලාව. අංශ ප්‍රධානියෙක් වුණා මට තවසම ඉන්න වෙනවා එතන. පැය 10ක් විතර උගන්වනවා. මොකද අපේ ජූනියර් කතිකාචාර්ය මහන්සිලා තමන්ගේ පශ්චාත් උපායසදා. ඒගොල්ලෝ ඉඩ දෙන්න ඕනේ. වැඩ කරන්න අඩු කරන්න කාලය. මේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉන්දියාවේ මම දැක්ක මේ ආචාර්යගේ පඩි වැඩි කරගෙන දාලා තිබුණා. ආචාර්යවරයෙක් තමන්ගේ ශිෂ්‍යයා සමග ගනුදෙනු කරන්න ඕනේ අවම කාලේ පැය 4යි. අනික් කාලේ තියෙන්නේ ඔහුට දැනුම ගොඩනගන්න දැනුම නිපදවන්න ඒකේ වැඩ කරන්න. අපේ පුස්තකාලවල මේ පශ්චාත් උපාධි කිව්වට ඒවා පටන් ගන්න ඒවට මුල පුරන්න හරියට දැනුමක් ආරම්භ කරන්න ඕනේ මුලක් හොයාගෙන යන්න අවශ්‍ය පොත් නැහැ. පොත් ගන්න සල්ලි නැහැ. තිබුණත් ගන්න වෙලා දෙනක වල්පල් පොත් හොඳ පොත් ගණන් වැඩි. පශ්චාත් උපාධිය පටන් ගන්න කෙනෙකුට මුල පුරන්න එහෙම පදනමක් නැහැ. මේවා ප්‍රශ්න මේවා ගැන දැක්මක් නැහැ. දැන් මේවා අපිට පේනවා. ඒ නිසා තමයි අපිට දැන් පේන්නේ මේ ඔක්කොම එකතු වුණාම අපි මේ පාරට වැටෙන්නේ. මේ පාරට බයින්නේ. අපි අර පෙරාදින උදේ 5ම ඉඳන් මෙතනට ආවේ. අපේ පඩිය වැඩි කරන්න උදව් කරන්න නෙවෙයි. මේ රටේ උසස් අධ්‍යාපනය රැක ගන්න. ඒ උසස් අධ්‍යාපනය පිළිබඳ නියම දැක්මක් ඇති සලස්මක් ඇති වැඩසටහනක් සඳහා තමයි අපි මේ මුල පුරලා තියෙන්නේ. අපිට ඒකට හොඳ බුද්ධිය රඳව ගන්න ඕනේ. පුහුණු කරලා දියුණු කරන බුද්ධිය රැක ගන්න ඕනේ. නැති එක වන්දිස තියෙන රැක ගන්න එපායි. එන අය ගැන කතා කරන්නේ ඉන්න අය රැක ගන්න එපායි. අඩුමසෙන් අපිට හරියම පඩියක් දෙනවා නම් අපි ඔයක වියදම් කරනවා ඒ වැඩේට. අපි පොත් මෙලදී ගන්නවා අපි සල්ලි දීලා. මේ පුස්තකාලේ පොත් දැකලා අපි නිකන් ඉන්නේ අපි පොත් හොයාගෙන යනවා අපි සල්ලි දීලා ගන්නවා. ඒ පොත් ගන්න අපිට සල්ලි නෑ. මම රටින් පිට ගියාම කරන්නේ ඇවිදිනවා පොත් හොයලා.
ඒක උස්සන් ඇවිල්ලා මගේ ශිෂ්‍යයන්ට ෆොටෝකොපි කර බෙදෙනවා. පුස්තකාලය ළමයිනේ මේක බලපල්ලා. අපි අපේ තව පැත්තකින් වියදම අඩු කරගෙන තමයි ඒවා කරන්නේ. මම ඒ නිසා අපේ අනිත් ආචාර්යවරුන්ට මහාචාර්යවරු ඉඩ දීලා මේ ගැන තව ඔබට පැහැදිලි කරන්න. මට පෙවුන්නේ නැති ඒවා අපිට වඩා පේනවා. අපි දැන් මං කිය යන්න ඉන්න අය අපිට වඩා දකින්න පුළුවන් තව තරුණ කතිකාචාර්ය පිරිස මගේ පිටිපස්සේ ඉන්නවා. එතුමාලා ඔබතුමාලාට පැහැදිලි කරાવી මේ ගැන. ඔබතුමාලාට අපි ඉල්ලන්නේ හිතන්න, කල්පනා කරන්න. මේ ප්‍රශ්නේ ගැන මතයක් හදන්න, මතවාදයක් හදන්න. මේ ගැන සංවාදයක් කරන්න, මේ ගැන සාකච්ඡා කරන්න. මේ සඳහා අපිට සහාය දෙන්න මේ ගමන යන්න. ඔබ සියලු දෙනාටම ස්තුතියි.